iPhone කියලා පිළිගන්නවා ලෝකෙට ඉතින් තවත් අලුත් YouTube වීඩියෝ වල හැමෝම අද අපි මේ වීඩියෝෙන් අරන් ඇවිල්ලා තින්නේ මෙන්න මේ තියෙන පුංචි ESP32 cam board එක use කරලා කොහොමද 4 wheel car එකක් හදන්නේ කියලා. එතකොට මෙන්න මේ තියෙන චූටි ESP32 cam module එක හරහා Wi-Fi වලින් අපිට control කරන්න පුළුවන් සුපිරි. ඒ කියන්නේ මේකේ camera live feedback එකකුත් අපිට බලා ගන්න පුළුවන් අපේ phone එකෙන්. ඒ ගමන්ම අපිට මේ smart car එක Wi-Fi හරහා අපිට control කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් අපි බලමු වැඩි කතා නැතුව කොහොමද මේ තියෙන පුංචි ESP32 cam module එක use කරලා අපි මේ Wi-Fi කායක හදන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් අපිට මේ අපේ ප්‍රොජෙක්ට් එකට ඕන වෙන පාර්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. මගේ ගාව ඊට පස්සේ බැටරි දෙකක් එක්ක මේ විදිහේ බැටරි පැක් එකක් තියෙනවා. ඔයාලත් මේ වගේ පුළුවන් නම් බැටරි පැක් එකක් ගන්න. ඊට පස්සේ ඉතින් අපි ගාව තියෙනවා female to female wire set එකක් තියෙනවා. අපේ මේ cam board එකයි මෙන්න මේ අපේ තියෙන motor drive එකයි connect කරගන්න තමයි අපිට මේ jumper cables ඕන වෙන්නේ. මේක female to female එකක්. ඊට පස්සේ අපි ගාව තියෙනවා මෙන්න අපේ පුංචි මොලකාරයා. මෙයා තමයි ඉතින් මම කියපු ESP32 cam board එක. ඉතින් ඔයාලට මේ board එක ගැන මොනවා හරි ඉගෙන ගන්න ඕන නම් ඒ වගේම ඉතින් ඔයාලට මේ board එක ගැන දන්නේම නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. අපි මේ වීඩියෝ ගැන සම්පූර්ණ tutorial එකක් අරන් ඉන්නම්. මේ වීඩියෝ board කොහොමද පාවිච්චි කරන්නේ, ඒ වගේම මේකට කොහොමද දාලා drivers install කරගන්නේ, මේ වගේ ගොඩක් දේවල් ගැන අපි කියලා වීඩියෝයක් දාන්නම්. අනිවාර්යෙන් ඒකට ඔයාලා comment එකක් දාන්න. අපි ගාව ඊට පස්සේ තියෙනවා අපේ වෙනදා පාවිච්චි කරන L298N කියන motor drive එක. මේක තමයි ඉතින් අපේ මේ motors control කරන්න පාවිච්චි කරන motor drive එක. ඊට පස්සේ ඉතින් මේ තියෙනවා අපේ 4 wheel chassis එක. මේක ඉතින් මම ගෙදර හදාගත්ත chassis එකක්. ඔයාලටත් ඉතින් normal මේ වගේ රෝදාරගෙර ගෙදරදිම චැසියක් හදාගන්න පුළුවන්. මං චැසි හදන වීඩියෝ ගේන්න නැත්තේ ඉතින් මේ ගොඩක් ඉතින් සරල දෙයක් නේ. ඕනම් පොඩි ළමයෙක්ට උනත් පුළුවන් මේ මෝටරයක් රෝදයක් දාලා ඉල්ලලා මේ විදිහේ චැසි එකක් හදාගන්න. ඒකයි මං සාමාන්‍යයෙන් අර අනිත් ගොඩක් වීඩියෝ වල දානවා කට්ටිය චැසි හදන හැටි. ගොඩක් ටයිම් වේස්ට් වෙනවා. ඉතින් මේ වගේ චැසි එකක් හදන්න ගියාම ඒකයි මං ඉතින් චැසි එක හදන හැටි වලට කියලා නොදෙන්නේ. ඔයාලට ඉතින් මේ වගේ එකක් ලේසින් ගෙදරදී ඕන වෙලාවක හදාගන්න පුළුවන්. ඉතින් මේ මෝටර්ස් ගිය මෝටර්ස් අරගෙන වෙලා ඔයාලට ඉතින් චැසි එක හදන හැටි ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් චැසි එක හදන හැටි ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැනත් වීඩියෝයක් අරන් එන්නම්. එහෙනම් අපි බලමු කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියලා. මම ඔයාලට එහෙනම් දැන් දාන්නම් අපේ ඩයග්‍රෑම් එක. හරි හරිනේ. මම ඔයාලට මේ ඩයග්‍රෑම් එක දාලා තියෙනවානේ. එහෙනම් ඔයාලා බලාගෙන හරියටම ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට සෙට් කරගන්න. මොකද මේ මම දැන් මේකේ ඔයාලට පෙන්නන්න පොඩි දෙයක්. දැන් මේකේ මේ මෝටර් සෙට් කරලා තියෙනවානේ. අපි දැන් මේ මෝටර් ඩ්‍රයිව් එකට සෙට් කරද්දී මේ කියන්නේ මේ වයර්ස් කනෙක්ට් කරද්දී දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ පැත්තට තියෙන නීල් පින්ස් දෙකක් තියෙනවා මේ විදිහට. මේ පින්ස් දෙකට මේ මෝටර් ඩ්‍රයිවර්ස් වල පින්ස් ඒ කියන්නේ මේ මෝටර් ඩ්‍රයිව් එකට මේ මෝටර් වල තියෙන පින් එක සම්බන්ධ කරගන්නකොට එකම පැත්තේ තියෙන පින්ස් ටික තෝරගන්න. ඒ කියන්නේ දැන් මේ සයිඩ් එකේ තියෙන ටික මේ පැත්තට, මෙන්න මේ සයිඩ් එකේ තියෙන එක මේ පැත්තට වෙන විදිහට හයි කරගන්න. නැත්තම් පටල වල හයි කරොත් මේක ප්‍රෝග්‍රෑම් එක දුවනකොට මේ කායක ඉතින් පිස්සු නටන්න බලනවා. එහෙනම් යාළුවනේ මම මේක සම්පූර්ණ ෆික්ස් කරගන්නම්. ඔයාලට මම ඩයග්‍රෑම් එකක් දාලා තියෙන හින්දා මම හිතනවා ඔයාලට මේක සෙට් කරගන්න ලේසි වෙයි කියලා. එහෙනම් ඉතින් මම මේක දැන් මැජික් බලෙන් සෙට් කරගන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලා ස්පියාගෙන බලන්න. ඔන්න ඉතින් යාළුවනේ අපේ චැසි එකේ වැඩ අපි ඉවර කරා. මම ඔයාලට දැන් මේ චැසි එකේ මම මේ ටික හයි කරන් තියෙන හැටි ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම ඔයාලට මුලින් කිව්වා වගේ මෙන්න මේ රෝද දෙකේ තියෙන පින්ස් හරි විදිහටම, ඒ කියන්නේ මේ එක රෝදයක එක රෝදයක කියන්නේ පින්ස් දෙක තියෙනවානේ. මේ පින්ස් හරියටම මම අර ඩයග්‍රෑම් එකේ දාලා තියෙන විදිහට මේ පැත්තට එක රෝද දෙකකුත් සෙට් කරගෙන තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට අපේ මෝටර් ඩ්‍රයිව් එකේ අනිත් පින් සෙට් එකට මේ ගිය මෝටර් සෙට් එකත් කනෙක්ට් කරගෙන තියෙනවා. ඊට අමතරව යාළුවනේ ඔයාලට මං ගිය පාර 2 wheel වීඩියෝ එකේ ඒ කියන්නේ අපි අර බ්ලූටූත් කාර් එකක් හැදුවේ. ඔයාලට මතක ඇති. අපි ඒකෙදී පෙන්නපු විදිහට මෙන්න මේකේ තියෙන පින්ස් ගැන මම පැහැදිලි කළා. මම පොඩ්ඩක් ආයේ මේ වීඩියෝ එකෙදිත් කියන්නම්. මේ මෝටර් ඩ්‍රයිව් එකේදී යාළුවනේ අපේ මෙන්න මෙතන මේ අයිනි පින්ස් දෙකක් තියෙනවානේ. මෙන්න මේ මැද එක තමයි යාළුවනේ මේකේ ඍණාග්‍රය. මෙන්න මේකේ තියෙන මේ එහා පැත්තේ දෙකම ධනාග්‍ර දෙකක්. එතකොට යාළුවනේ මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා දැන් අපි මෙතනින් 12 වෝල්ට් දුන්නා කියන්නකෝ. අපි දැන් මේ මෙන්න මෙතන මේ ධනාග්‍රය නම් කොහොමත් ඒ කියන්නේ මේ ධනාග්‍රයට මේ අයිනේ තියෙන ධනාග්‍රයට අපි දෙන්න ඕනේ 12 වෝල්ට්. හරි ඔයාලා මොකක් හරි 12 වෝල්ට් වලට පල්ලෙහා ගියක් තමයි දෙන්න ඕනේ. 12 වෝල්ට් තමයි මෙයාලා මිනිමම් කියන්නේ මෙතනින් දෙන්න පුළුවන්. එතකොට අපි මේකට දැන් ඉන්න එකක් විදිහට මෙතනින් වෝල්ටේජ් එක දෙනවා. මෙතනින් ධන දීලා මෙතනින් වෝල්ටේජ් එක ඉන්න එකක් දෙනවා. හරින
ඊට පස්සේ මේ පැත්තේ මේ තියෙන අනිත් අයිනෙම පින් එකෙන් එක 5 වෝල්ට් විදිහට කන්වර්ට් කරලා මොටර් ඩ්‍රයිව් එක හරහා දෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙතනදී මේක මේ අවුට් එකක් දෙනවනේ අපිට 5 වෝල්ට්. මම මේ 5 වෝල්ට් අවුට් එක ගත්ත අපේ මෙන්න මේ තියෙන පුංචි මොලේට සෙට් කරගන්න. එතකොට අපිට මේ ESP32 කැමරා බෝඩ් එකට පවර් එක දෙන්නේ මේ තියෙන අපේ මොටර් ඩ්‍රයිව් එක හරහාම තමයි. එතකොට ඉතින් මෙතනදී කිසිම ආයි අපිට බැටරි තව සෙට් කරන්න කිසිම උවමනාවක් වෙන්නේ නැහැ. මොකද ඉතින් අපිට මේ මොටර් ඩ්‍රයිව් එක හරහා ඕල්රෙඩි අපිට පවර් එක කන්වර්ට් කරලා දෙන හින්දා මම හිතනවා ඔයාලට මේකේ ඩයග්‍රෑම් එක ගැන තේරෙන්නේ නැති කියලා. මම ඊට අමතරව ඔයාලට මේ ඩයග්‍රෑම් එක පේන්නත් මම දාලා තිබ්බා. ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ Google Drive එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඩයග්‍රෑම් එක ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඒකේ විදිහටම මේ තියෙන දේවල් ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි එහෙනම් බලමු මෙන්න මේ තියෙන අපේ පුංචි මොලකාරයව දැන් කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. මම මෙතනදී ඔයාලට පොඩි දෙයක් කියන්න. මේ ESP32 CAM board එක ඉස්සර ප්‍රෝග්‍රෑම් කරේ Arduino board එකක් කරා. අපිට දැනුත් පුළුවන් මේක Arduino board එකකට මේකේ pins 4ක් විතර කනෙක්ට් කරලි වෙලා ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. ඒත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඒකට වඩා මෙන්න මේකටම එනවා යාළුවනේ වෙනම මොඩියුල් එකක් මේක ප්‍රෝග්‍රෑම් කරන්න. මේක ඒ කියන්නේ අපේ මේ ESP32 CAM මොඩියුල් එක මෙන්න මේ විදිහට මේකට ප්ලග් කරලා micro USB කේබල් එක ගහලා කෙලින්ම අපේ කම්පියුටර් එකට හරි ලැප්ටොප් එකට හරි ප්ලග් කරලි වෙලා අපිට මේක ලේසියෙන් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඒකින්ද යාළුවෝ ඔයාලා අනිවාර්යෙන් බයි කරද්දි මෙන්න මේ ESP32 CAM මොඩියුල් එක මෙන්න මේකත් එක්ක ගන්න. මොකද නැත්තම් මේ මොඩියුල් එක විතරක් අරගෙන ඔයාලට මේ වැඩේ ගොඩක් අමාරු වෙනවා ප්‍රෝග්‍රෑමින් වැඩ කරගන්න. ඒකින්ද අනිවාර්යෙන් මෙන්න මේ තියෙන අනිත් ප්‍රෝග්‍රෑමින් ඇඩැප්ටර් එකත් අනිවාර්යෙන් බයි කරගන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා ඔයාලට මේවා ගිහිල්ලා ගෙදරට ලේසියෙන්ම බයි කරගන්න පුළුවන් වෙන්න. අනිවාර්යෙන් ඒවත් ගිහිල්ලා බලන්න. එහෙනම් අපි යමු අපේ මේ ESP32 CAM board එකට අපේ මෙන්න මේ චූටි කායකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. එහෙනම් අපි යමු. හරි මේ තියෙන අපේ ප්‍රෝග්‍රෑම් එක මම මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා Google Drive එකේ ලින්ක් එකක් විදියට. ඔයාලට ඒකෙන් ඩයග්‍රෑම් එකයි මේ ප්‍රෝග්‍රෑම් එක දෙකම ගන්න පුළුවන්. මුලින්ම ඔයාලා මේකේ ප්‍රෙෆරන්සස් වලට යන්න. ගිහිල්ලා අපි අර කලින් වීඩියෝ වල කියලා දුන්නා වගේ ESP32 version වලට අදාළ JSON ෆයිල් එක දෙන්න. ඊට පස්සේ ඔයාලා බෝඩ් මැනේජර් එකට ගිහිල්ලා වෙලා ඔයාලා අර ESP32 කියන බෝඩ් වර්ගයේ ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඒ කියන්නේ ඔයාලා අපේ වීඩියෝ එක අලුතෙන්ම බලනවා නම් අනිවාර්යෙන් මේ විදිහට කරන්න. ගිහිල්ලා මෙතන සර්ච් කරන්න ESP32 කියලා. මේක තම ලෝඩ් දෙනවා. ඔයාලා ගිහිල්ලා ESP32 කියලා සර්ච් කරාම ඔයාලට එනවා මේ විදිහට ESP32 කියලා සෙක්ෂන් ලයිබ්‍රරි එක. මම මේක සම්පූර්ණයෙන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒකෙන් මම ඉන්ස්ටෝල් කරනවා. ඔයාලා අනිවාර්යෙන් අලුත් කෙනෙක් නම් මේක ඉන්ස්ටෝල් කරලා රෙඩි කරගන්න. ඊට පස්සේ මෙතන මේ ලයිබ්‍රරි ටික අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ ටිකත් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න ඕන නම් අපේ කලින් වීඩියෝස් බලන්න ESP32 සීරීස් අපි ඒවල කියලා දීලා තියෙනවා කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මෙතනදී ඔන්න ඔතන අපේ Wi-Fi එකේ පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දෙන්න තියෙනවා. SSID එකයි පාස්වර්ඩ් එකයි. ඒකට ඔයාලගේ ෆෝන් එක හොස්පොට් එකක යූසර් නේම් එකක් හරි හොස්පොට් එකේ පාස්වර්ඩ් එක හරි ඔන්න ඔතනට හරියටම ඔයාලා ටයිප් කරගන්න. මම මෙතන මගේ ෆෝන් එකේ හොස්පොට් එක මෙතනට ෆෝන් එක හොස්පොට් එක යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක හරියටම දීගෙන තියෙනවා. ඔයාලත් ඒ විදිහටම කරනවා නම් කරගෙන යන්න. මම එහෙනම් දැන් මේක අප්ලෝඩ් කරනවා. බලමු අප්ලෝඩ් වෙනකම්. ටිකක් කළා යනවා. ඉතින් කොහොමද අප්ලෝඩ් වෙන්න. හරි ඔන්න අපේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඔන්න ඔය විදිහට සර්ච් අයිකන් එකක් තියෙනවා. ඒක ඉබ්බුවට පස්සේ ඔයාලට ඔයාගේ IP එක පෙන්නනවා. ඔන්න ඔතන තියෙන ඔය IP එකට තමයි අපි Google Chrome එකකින් හරි ඔයාගේ ෆෝන් එකේ Chrome එකකින් හරි ඔන්න ඔය තියෙන IP එක කොපි කරලි වෙලා එතනට පේස්ට් එකක් දෙන්න. නැත්නම් ඔයාලා ඒක සර්ච් කරලා යන්න. මම මේ විදිහට මගේ Chrome එකට යනවා. ඔයාලගේ ෆෝන් එකෙන් උනත් මේක කරන්න පුළුවන්. මම මේක මගේ පහසුව හින්දා මම PC එකෙන් කරන්නේ. මෙන්න මේ විදිහට මම පේස්ට් කරගන්නවා IP එක. ඊට පස්සේ මෙන්න මේ IP එකට මේ විදිහට ගියාම ඔයාලට ලස්සන ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. ඉන්ටර්ෆේස් එකෙන් තමයි අපිට කන්ට්‍රෝල් මෙන්න තියෙනවා අපේ ඉන්ටර්ෆේස් එක. ඔන්න ඉතින් අපි ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා ඉවරලා මේ විදිහට අපේ කායකට කැමරා එක කියන්නේ අපේ ESP32 CAM මොඩියුල් එක සෙට් කරගත්තා. එහෙනම් අපි මේ try කරමු මේ ESP32 CAM කායක කොහොමද වැඩ කරන්නේ, වගේ මේ කොහොමද අපිට Wi-Fi හරහා කනෙක්ට් කරගන්නේ, මේ දේවල් ටික එහෙනම් බලමු. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි බලමු මේක ටෙස්ට් කරලා. ඔන්න ඉතින් මං අපේ IP එක ලොග් වුණා මේ විදිහට. ඔයාලට පේනවා මෙතන මේ විදිහට තියෙනවා. මම ඔයාලට කියලා දීපු විදිහට ඔයාලත් IP එක ලොග් වෙන. ඊට පස්සේ මෙන්න අපිට තියෙනවා මෙතන ඉන්ටර්ෆේස් එක. මම දැන් මේ රෙකෝඩ් කරන කලවර වෙලාවක හින්දා ඒකයි මෙතන පොඩ්ඩක් අඳුරු නැත්නම් ඔයාලා ඒ තැනක ගිහින් try කරන්න. එතකොට යන්න මෙතන මේ forward එක තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න අපේ කායක තියෙනවා මෙතන. ඊට පස්සේ අපි මෙතන forward එක ක්ලික් කරාම forward එකට යනවා. මේ විදිහට මම ඊට කලින් මෙතන අපිට light on off කියලා තියෙන අපේ යාර ESP32 board එක කියන්නේ CAM board එකේ තියෙන LED light එකක් එන්නේ ඒක on කරද. ඊට පස්සේ light එක මේ විදිහට on වෙනවා. ඊට පස්සේ අපි ඔන්න forward දුන්නාම ඉස්සරහට යනවා. ඊට පස්සේ backward දුන්නාම back එකට යනවා. ඊට පස්සේ අපි හැරෙව්වහම right side එකට හැරෙනවා.
ඊට පස්සේ අපිට මේ විදිහට බැක් යන්න පුළුවන් ඉස්සරහට ඔයාලට පේනවා ඊට පස්සේ ආයි බැක් සයිඩ් ගන්නවා F5 left එකත් වැඩ කරනවා දැක්කද මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ ඊට පස්සේ අපිට LED එක ඔෆ් කරගන්නත් පුළුවන් මම ඔයාලට දැන් පෙන්නන්නම් කාර් එක අරගෙන මෙන්න තියෙනවා කාර් එක මේ විදිහට කාර් එක ගත්තා දැක්කයි මම ඔයාලට දැන් පෙන්නන්නම් මේකේ වැඩ කරන හැටි නැත්තම් කට්ටියට ෂුවර් නැහැ කියන්න පුළුවන් සමහර එන්ට මේ විදිහට බෑක්වර්ඩ් එක දුන්නාම ෆෝර්වර්ඩ් එක යනවා ෆෝර්වර්ඩ් යනවා බෑක්වර්ඩ් දැක්කද ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ ගන්න ඔයාලට මේ IP එක ෆෝන් එකකට උනත් ගහලි වෙලා ෆෝන් එකෙන් ලොග් කරලා ෆෝන් එකෙන් උනත් මේ කාර් එකේ තෝඩ කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේකේදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන විශේෂම දේ තමයි මේකේ මේ කියන්නේ දැන් මේ ස්පීකර් ටු කැම්බෝඩියා වල මම ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නුවේ ඉන්න ඔයාලට පෙන්නන්න මෙන්න මේ තියෙන කොබල හරි මෙන්න මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ඔයාලට මතකනේ මම මෙන්න මෙතනට දුන්න Wi-Fi මේ පාස්වර්ඩ් එක කියන්නේ මේ තියෙන මගේ හොස්පොට් එකේ පාස්වර්ඩ් එකයි යූස් නෙම එක වගේ දැන් Wi-Fi router එක දෙනවා නම් ඒ router එක යූස් නෙම එක පාස්වර්ඩ් එක හරියටම ගහන්න ඕනේ ගහලි වෙලා ඒකට තමයි ඔයාලා log වෙන්න ඕනේ හරිද මේ කියන්නේ මේ device දෙකම එකම Wi-Fi එකකට තමයි connect කරන්න ඕනේ නැතුව මේක වැඩ කරන්නේ නැහැ සමහර අය ඉතින් වැරදියට හිතාගෙන මේක වැරදි විදිහට try කරනවා ඒකින්ද ඔයාලා හරි විදිහටම මේ විදිහට මේකට යූසර් නේම් පාස්වර්ඩ් ඇඩ් කරලා ඔයාගේ ෆෝන් එකත් එකට කනෙක්ට් කරගෙන වැඩේ හරියටම කරන්න ඔන්න එහෙනම් අපි හැදුව ගැජට් එක ඉතින් මම හිතනවා අද අපි මේ ගෙනාවු වීඩියෝ එක ගැන ඔයාලට ගොඩක් දේවල් තේරෙන්නේ නැති කියලා. ඔයාලට මේ වීඩියෝ එක මොන හරිම තේරෙන්නේ නැති තැන තියානම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. අපි ඒ දේවල් වලට උත්තර දෙන්න යනවා. ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක ගන්න පුළුවන් සමහරට මිල්ල මේ තියෙන ස්පීකර් ටු කැම්බෝඩ් එක ගැන වල තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ආස ඇති. ඔයාලා ඒ වගේ මේ කැම්බෝඩ් එක ගැන තව දේවල් ඉගෙන ගන්න ආස නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. අපි මේ කැම්බෝඩ් එක ගැන සම්පූර්ණ ටියුටෝරියල් එකක් අනිවාර්යෙන් එතකොට අරන් එනවා. ඒ වගේම ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් ෂෙයා එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕන් දාලා තියාගන්න. එතකොට තමයි ඉතින් තවත් කෙනෙක්ට අපේ මේ වීඩියෝ මෙන්ෂන් වෙන්නේ. ඒ වගේම ඉතින් අපිට මොටිවේෂන් එකක් තමයි ඔයාලා මේ දෙන සබ්ස්ක්‍රයිබ් එක. ඒ වගේම ඉතින් ඔයාලට ඉස්සරහට තව ගේන්න ඕන මොන හරි වීඩියෝස් තියෙනවා නම් ඔයාලා ගාම මොන හරි අයිඩියාස් තියෙනවා නම් ඉස්සරහ ගන්න ඕන ප්‍රොජෙක්ට් වලට අනිවාර්යෙන් ඒවත් කමෙන්ට් එකක් දාලා යන්න. අපි මේ දේවල් ගැන අනිවාර්යෙන් හොයලා බලලා ඔයාලට අලුත් කන්ටෙන්ට් දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඒ වගේම ඉතින් ඔයාලගේ නංගියෙක් මල්ලෙක් ඉන්නවනම් කැම්පස් යන අයියෙක් එකෙක් ඉන්නවනම් අනිවාර්යෙන් එයාලට මේ වීඩියෝ ෂෙයා කරන්න. මොකද එයාලට ගොඩක් ලොකු දේවල් මේ වීඩියෝ එක හරහා ඉගෙන ගන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉතින් ඔයාලට මේ කැම්බෝඩ් එක ගැන කියන්නේ දැන් මේ යූස් කරපු පාර්ට්ස් තියෙනවානේ මේ පාර්ට්ස් ගන්න තැනක් නැති වෙන්න පුළුවන්. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලට මේ පාර්ට්ස් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙන ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට WhatsApp නම්බර් එකක් දාලා දෙන ඒකට දාලා ඔයාලට ඕන ඕඩර් එකක් දාලා මේ පාර්ට්ස් ගෙදර ගෙවල් වලටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකින් හින්දා අනිවාර්යෙන් කිසිම දෙයකට බය නැතුව මේ ප්‍රොජෙක්ට් ගෙදරදීම try කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙන්න ඔයාලා හැමෝටම good luck.